සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔන්න අද මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ගෙනාපු වීඩියෝ එක නම් බොඩි මිල්ක් එකක් ගැන. මේක Forever එකේ බොඩි මිල්ක් එක. Benivel Moisturizing බොඩි මිල්ක් එක. ඉතින් මේක ගැන කතා කරද්දී ඇත්තටම මට හිතුණා රිවිව් එකක් ගේන්න ඕනේ කියලා. මේක all skin type පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වෙනිවැල් විටමින් A, E සහ විටමින් C වලින් අන්තර්ගත වෙලා තියෙන මොයිස්චරයිසර් එකක් මේක. එතකොට මෙන්න මේ පෙන්නන Forever එකේ බොඩි මිල්ක් එක, ඇලෝ ලැවෙන්ඩර් බොඩි මිල්ක් එක මේක dry සහ damage skin එකට තමයි හදලා තියෙන්නේ. මේක ගැන මම රිවිව් එකක් ගෙනල්ලා තියෙනවා. ඒක අර අපේ සමේ වියලි ගතිය වළක්ව ගන්න පුළුවන්. ඒකට හොඳයි මේ බොඩි මිල්ක් එක. එතකොට මේක ගත්තාම මේක ස්කින් එකේ ටෝන් එක කලර් අප් කරගන්න පුළුවන්. ස්කින් ටෝන් එක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ වෙනිවැල් මොයිස්චරයිසින් බොඩි මිල්ක් එකෙන්. මේක ගැන කතා කරද්දී සම පැහැපත් කරනවා, ලප කැලල් ඉවත් කරගන්න පුළුවන්. එතකොට සුවඳ ඇත්තටම මාරම සුවඳක් තියෙන මේ බොඩි මිල්ක් එකේ. හොඳ ප්‍රතිඵල ගන්න නම් දවසට දෙපාරක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට තව කියන්න ඕනේ මේකේ මිල. රුපියල් 560ක් තමයි වෙන්නේ. මෙතන විස්තර ඔක්කොම ඔයාලට දාලා තියෙනවා. මේ බොඩි මිල්ක් එකේ සමේත තෙතමනිය පවත්ව ගන්නත්. එතකොට මේක ගෑවහම තෙල් සහිත ස්වභාවයක් නැහැ. මෙන්න මේ බොඩි මිල්ක් එක බලන්න පාට. ලස්සන කහ පාටක් තියෙනවා. ගෑවට පස්සේ අර ඔයිලි ගතියට හිටින්නේ නැහැ. හොඳට අවශෝෂණය වෙනවා සමට. හොඳට උරා ගන්නවා. සුවඳත් ඇත්තටම ටික වෙලාවක් තියෙනවා. මං කියන්නේ මේ ගොඩාක් වෙලා සුවඳ තියෙනවා කියලා. ටික වෙලාවක් තියෙනවා. මේ බලන්න. මිලිලීටර් 200ක් අඩංගු වෙනවා. හැම ඒ කියන්නේ all skin type පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර මං ඉස්සෙල්ලා පෙන්නපු ඇලෝ ලැවෙන්ඩර් එක dry සහ damage skin එකට තමයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ බොඩි ලෝෂන් දෙක ගත්තට පස්සේ බොඩි මිල්ක් දෙක ගත්තට පස්සේදී හොඳයි. ඇත්තටම හොඳයි. මගේ තිබිච්ච වියලි සම අඩු කරගන්න පුළුවන් වුණා ඇලෝ ලැවෙන්ඩර් එකෙන්. එතකොට මේකෙන් ස්කින් එකේ තිබිච්ච අර අඳුරු ගතිය මගහැර ගන්න පුළුවන් වුණා. ඒතර මේක බලන්නකෝ. මේක සුදු පාටයි. සුදු පාටට තමයි තියෙන්නේ. ඒක වියලි සමට ඇත්තටම හොඳයි. මට ගොඩාක් වියලි හැම අඩු කරගන්න පුළුවන් උනේ මේ බොඩි මිල්ක් එකෙන්. ඒක මං කලින් පාවිච්චි කරපු එක. ඊට පස්සේ තමයි මේ අලුත් වෙනිවැල් මොයිස්චරයිසින් බොඩි මිල්ක් එකට මාරු උනේ. Forever එකේ ප්‍රොඩක්ට් කොහොමත් හොඳයි කියලා ඔයාලා දන්නවනේ. මම පාවිච්චි කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගානට එහෙම පාඩු නැහැ. එතකොට තව කියන්න ඕනේ හැමෝටම එක වගේ ප්‍රතිඵල දෙන්නේ නැහැ නේ. මම හැම වීඩියෝ එකම එක කියනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.